හොඳයි. ඉතින් අපි මේ ඇවිල්ලා තියෙන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වෙබ්සයිට් එකට. ඉතින් කැම්පස් යන්න උසස් අධ්‍යාපනය හදාරන්න උනන්දු වෙන මහන්සි වෙන ඉගෙන ගන්න කැපවීමක් කරන නංගිලා මල්ලා හැම දෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ කැම්පස් ගයිඩ් YouTube channel එකත් එක්ක. ඉතින් කැම්පස් ගයිඩ් YouTube channel එකට අලුතෙන් නම් join උනේ. කැම්පස් යන්න උසස් අධ්‍යාපනය හදාරන්න හැම පාරක්ම හැම මාර්ගයක්ම ඔයාලට අපේ YouTube channel එකෙන් දැනගන්න පුළුවන්. ඉතින් YouTube channel එක ගැන අද දැනගත්තා නම් යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න කියලා මතක් කරන ගමන් මුලින්ම අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට තමයි ඔයාලට ඔයාලගේ අනාගතයේ වෙනුවෙන් තියෙන උසස් අධ්‍යාපන අවස්ථාවන් ගැන දැනගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් මේ දවස්වල උපාධි පාඨමාලා කිහිපයකට ඩිග්‍රී කෝසස් කිහිපයකට ඔයාලට ඔන්න ආයුධම්පත් කැඳවලා තියෙනවා. ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ ඩිග්‍රී කෝසස් කියලා. ඉතින් ඔයාලට සර්ච් කරන්න පුළුවන් www.openuniversity.ac.lk කියලා. එහෙම නැත්නම් මේ වෙබ්සයිට් එකට ඔයාලට එන්න පුළුවන් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන්. ඉතින් ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වෙබ්සයිට් එක ඔය කට්ටියට පෙන්නන්නේ. ඉතින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වෙබ්සයිට් එකට මේ විදිහට ආවට පස්සේ අපිට පහළට ගියාට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා upcoming courses කියලා upcoming programs කියලා. ඉතින් මෙන්න මේ upcoming programs කියන එකේ see all කියන එක දුන්නට පස්සේ අපිට ඉස්සරහට තියෙන එයාලා ගැසට් කරලා තියෙන එයාලා application call කරලා තියෙන programs ටික අපිට පෙන්නනවා. ඉතින් මෙතන තියෙනවා උපාධි පාඨමාලා කිහිපයක්. ඉතින් Bachelor of Science Natural Science Bachelor of Science කියන උපාධියට මත විද්‍යාවේදී උපාධියට Bachelor of Science in Biological and Physical Science කියන උපාධි පාඨමාලාව සඳහා ඔන්න ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙනවා. මේක අවුරුදු 3ක පාඨමාලාවක්. එතකොට මේකේ හොනස්ට් එක විදිහට අවුරුදු 4ක් යන්නත් පුළුවන්. මේකේ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව දාලා තියෙන ඕපන් යුනිවර්සිටි එකේ ලක්ෂ 3ක් කියලා සම්පූර්ණ උපාධි පාඨමාලාවටම. එතකොට මෙයාලා ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙන මාර්තු 1 වෙනිදා ඇප්ලිකේෂන් ක්ලෝස් වෙනවා අප්‍රේල් 9 වෙනිදාට. ඉතින් ඔයා මේකට ඇප්ලයි කරන්න බලාගෙන ඉන්නවනම් BSc ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න බලාගෙන ඉන්නවනම් ඕපන් යුනිවර්සිටි එකේ ඉතින් හොඳ අවස්ථාවක්. ඉතින් මෙන්න මේ ක්ලෝසින් ඩේට් එක තියෙන්නේ 2025 අප්‍රේල් 9 වෙනිදා. ඉතින් අප්‍රේල් 9 වෙනිදාට කලින් නංගිලා මල්ලාට මතක් කරනවා මේකට ඇප්ලයි කරන්න කියලා. ඉතින් ඔහොම යටට ආවට පස්සේ අපිට ඊළඟ උපාධි පාඨමාලාවක් පෙන්නනවා. එයාලා දාලා තියෙනවා මෙන්න මේ The Bachelor of Education Honours in Natural Sciences Degree Programs කියලා. ඉතින් මෙන්න මේකට ඇප්ලයි කරන්නත් පුළුවන්. Bachelor of Education Natural Science කියන උපාධියට මේක ඩියුරේෂන් එක දාලා තියෙන්නේ minimum 4 years. අඩුම අවුරුදු 4ක් කියලා කෝස් ෆී එක. දැන් ඇප්ලිකේෂන් ෆී එක 500ක් වෙන්නේ. කෝස් ෆී එක දාලා නැහැ. මෙයාලා මේකත් 2025 මාර්තු 1 වෙනිදා තමයි ඉෂුව කරලා තියෙන්නේ. ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 2025 අප්‍රේල් 9 වෙනිදා කියලා. ඉතින් නංගිලා මල්ලාට මතක් කරනවා ඔයාලා ඕපන් යුනිවර්සිටි එකේ උපාධි පාඨමාලාවක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මෙන්න මේකින උපාධි පාඨමාලා දෙකට දැනට ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙනවා. ඉතින් මේ Bachelor of Science උපාධියටයි Bachelor of Education උපාධියටයි ඇප්ලයි කරන්න නංගිලා මල්ලාට මතක් කරනවා අනිවාර්යයෙන්ම ක්ලෝසින් ඩේට් වලට කලින් ඇප්ලයි කරන්න. ඇප්ලයි කරද්දී අපිට ඇප්ලයි කරන්න තියෙන මෙන්න මේ apply online කියන එකෙන්. apply online කියන එක අපි ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ යාළගේ වෙනමම ඉන්ටර්ෆේස් එකකට එනවා. ඉතින් මෙතනින් අපි තෝරගන්න ඕනේ අපි ඇප්ලයි කරන ඩිග්‍රී එක. මෙතන මේ Bachelor's Degree in Science 25-26 කියන එක අපි ක්ලික් කරාට පස්සේ අපිට username password ගහන්න එනවා. ඉතින් මෙතන username password අපි කලින් account එකක් හදාගෙන නැත්නම් මෙතන create new account ගිහිල්ලා අපිට account එකක් create කරගන්න පුළුවන්. ඉතින් account එක create කරගatti මෙන්න මේ ටික අපි ඇතුළත් කරන්න ඕනි. අනිවාර්යයෙන්ම username එක password එක කන්ෆර්ම් කරන්න වගේම මෙතන අපේ මිස්ටර්ද මිසිස්ත කියන එක දීලා ඉනිශියල් එක නම අපි හිතමුකෝ අපේ නමේ කියන්නේ මුලක් ගුරුත් එක්ක නම මෙතනින් දාන්න ඕනේ. ඊට පස්සේ මෙතන last name එක අවසාන නම දාලා මෙතන සම්පූර්ණ නම ඇඩ්‍රස් එක අපේ දිස්ත්‍රික්කය ID කාඩ් නම්බර් එක උපන් දිනය ජෙන්ඩර් එක ඊමේල් එතකොට මොබයිල් ෆෝන් නම්බර් එක ටෙලිෆෝන් නම්බර් එක කන්ට්‍රි එක ඕටික සිලෙක්ට් කළා. මෙතන
මෙන්න මේ තියෙන එකට ටික් එක දාලා create account කියන එක දෙන්න. create account එක දුන්නාට පස්සේ මෙන්න මෙතන තියෙන username password අපි අන්නේ username password එක use කරලා මෙතන username password ගහලා login වෙන්න ඕනි. ඉතින් login වුණාට පස්සේ මෙන්න මේ වගේ අපිට interface එක පෙන්නනවා. මෙතන අපි login වුණාට පස්සේ මෙන්න මේ වගේ interface එක පෙන්නනවා. මෙතන අපි add new applications කියන එකට යන්න. add new application ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි පෙන්නන්නේ. ඉතින් මෙතන අපි මේ degree program එක select කරගන්න ඕනි. මෙතන bachelor's degree in science කියන එක තෝරගන්න. ඊට පස්සේ center එක තෝරගන්න. ඊට පස්සේ medium එක තෝරගන්න. ඊට පස්සේ ඉතුරු ටික ඔටෝම ෆිල් වෙලා දිනවා. මොකද අපි log වෙද්දි ෆිල් කරපු නිසා. එහෙම නැත්තම් තිබුණ නැත්තම් අනිවාර්යයෙන් මේ ටික ෆිල් කරන්න. ඊට පස්සේ මෙතන apply and pay කියන එක දෙන්න. apply and pay කියන එක දුන්නාට පස්සේ cash payment, easy cash payment, credit card payment කියලා දානවා. ඉතින් ඔයාලා ගොඩක් වෙලාවට card එක තියෙනවා නම් card payment දාන්න ඒක ලේසි. card payment දාලා application fee එක වෙන්නේ රුපියල් 500යි. ඒක මෙතනින් submit කරන්න. submit කරලා මෙතනින් confirm කරලා payment එක දාන්න. payment එක දැම්මට පස්සේ ඔටෝම යාලා ඒක generate කරගෙන payment එක ගන්නවා. අරගෙන ඉවරලා ඔයාගේ application එක open university එකට යනවා. ඊට පස්සේ ඔයාලට දැන් මේ closing date දාලා තියෙන අප්‍රේල් මාසෙනේ. එතකොට අප්‍රේල් මාසේ ඒ closing date ලන් වෙද්දී ඔයාලට කියනවා මෙන්න මේ දවසේ ඔයාලව තෝරගන්න. තෝරාගැනීමේ පරීක්ෂණේ තියෙනවා. මෙන්න මේ වෙලාවට එන්න කියලා අනිවාර්යයෙන්ම එයාලා මේල් එකට තමයි මැසේජ් එක එවන්නේ. ඉතින් ඒක නිසා නංගිලා මල්ලිලා මෙයාලා මේ එවන මේල් එක ගැන අනිවාර්යෙන්ම ඔයාලා ටච් එකේ ඉන්න ඕනි. ඉතින් ඔයාලා මේකේ මේල් එක දෙද්දී ඔයාලගේ හැම වෙලාවෙම පාවිච්චි කරන මේල් එකක් දෙන්න ඕනි. වගේම මොබයිල් නම්බර් එක ඔයාලා යූස් කරන මොබයිල් නම්බර් එක දෙන්න. ඉතින් ඒක නිසා ඔයාලා මේ closing date ලන් වෙද්දී චුට්ටක් බලන්න ටච් එකේ ඉන්න මේල් එක ගැන. ඉතින් මේල් එකට තමයි ඔයාලා තොරතුරු එවන්නේ. කවද්ද ඉන්ටර්විව් තියෙන්නේ, කවද්ද ඇප්ලිකේෂන් ඔයාලව කැඳවන්නේ කියන ඒ විස්තර ටික එවන්නේ මේල් එකට. ඉතින් මේ විදිහට තමයි Bachelor of Education කියන ඩිග්‍රී එකටත් ඔයාලට ඇප්ලයි කරන්න තියෙන. ඇප්ලයි ඔන්ලයින් ගිහිල්ලා මෙතනින් අපේ කෝස් එක සිලෙක්ට් කරගන්න තියෙන්නේ. ඒ විදිහට ෆිල් කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මෙතන ගැටලුවක් නැහැ. ඔයාලට add new application දීලා උපාධි පාඨමාලා දෙකටම උනත් ඇප්ලයි කරන්න පුළුවන්. දෙකටම ඇප්ලයි කරන්න අංගිලා මල්ලා ඉන්නවනම්. ඊපස්සේ දෙකටම ඇප්ලයි කරලා පස්සේ තෝරගෙන යන කට්ටිය ඉන්නවනේ. එහෙම ගැටලුවක් නැහැ. ඉතින් ඔය විතර තමයි විවෘත විශ්වවිද්‍යාලයේ මේ දවස්වල ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙන. ඉතින් අනිවාර්යෙන් මතක් කරනවා closing date වලට කලින් මේකට ඇප්ලයි කරන්න. ඔයාලට ටික දවසයි තියෙන්නේ. දැන් මේ Bachelor of Science කියන උපාධියට ඔයාලට ඇප්ලයි කරන්න තියෙන 2025 අප්‍රේල් 9 වෙනිදා වෙනකම් විතරයි. ඉතින් අප්‍රේල් 9 වෙනිදාට කලින් ඇප්ලයි කරන්න. ඉතින් ඔයාගේ යාළුවොත් බලාගෙන ඉන්නවනම් ඕපන් යුනිවර්සිටි එකේ ඩිග්‍රී එකක් කරන්න අනිවාර්යයෙන්ම මේ closing date වලට කලින් එයාලව දැනුවත් කරන්න. මොකද නැත්නම් ලොකු අපරාධයක් closing date පහු වෙලා දැන් මට ගොඩක් නංගිලා මල්ලා කතා කරලා තියෙනවා. අයියේ මේ channel එක ගැන දැනගත්තේ මම ළඟදී. මම මේක ගැන මේ කැම්පස් එක ගැන දන්නවනම් මං කලින්ම මේකට ඇප්ලයි කරලා තියෙනවනේ කියලා. ඒක නිසා ඒක මිස් කරගන්න එපා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා යාළුවෝ ඉන්නවනම් යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න මේක. මොකද ඔයාලගේ අනාගතෙන් නංගි මල්ලි. ඉතින් අනාගතය ටයිම් එක පාස් කර කාලේ නාස්ති කරන්න වෙලාව නැහැ. ඔයාලගේ අනාගතය හදාගන්න. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම ඔයාගේ යාළුවොත් ඉන්නවනම් මේ ගැන දැනුවත් වෙන්න. දැනුවත් කරන්න උමනාවක් තියෙන යාළුවෙක් ඉන්නවනම් දැනගන්න උමනාව තියෙන යාළුවෙක් ඉන්නවනම් එයාට දැනගන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. මොකද එයාත් දැනගෙන මේක ගැන දැනගෙන එයාට මේකට යන්න අවස්ථාව ලැබෙනවනේ. ඒක නිසා එහෙම දැනගන්න තියෙන යාළුවෝ ඉන්නවනම් දැනගන්න ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම ඔයත් ඇප්ලයි කරනවා නම් මේ closing date වෙනකන් ඉන්නතෝ closing date වලට කලින් ඇප්ලයි කරන්න. ඉතින් මොනම හරි ගැටලුවක් තියෙනවා නම් අපේ community group තියෙන WhatsApp community group එක වගේම Telegram channel එක තියෙනවා. ඉතින් මේවත් එක්ක join වෙලා ඕනම ගැටලුවක් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ සම්බන්ධයෙන් සහ අනිකුත් උසස් අධ්‍යාපන අවස්ථා සම්බන්ධයෙන්. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ ඉගෙනීමේ කටයුතු, ඔයාලගේ වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම් ඔයාට ජය.